ඉංග්‍රීසි භාෂාව උගන්වන වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝ එක තමයි අද මම කරන්නේ. අපි මුලදී ඉගෙන ගත්තා හෝඩිය, ඊට පස්සේ වචන මාලාවක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා this that කියන වචන දෙක දාලා ඒක වචන is කියන එක දාලා වාක්‍ය නිර්මාණය කරන හැටි. එතකොට this is chapa, this is champi, this is mali. ඒ ක්‍රමයට ඊළඟට ඒකට නාමපදයේ ආරම්භක ශබ්දය ස්වර ශබ්දයක් නම් ඇන් දාන්න ඕනේ. ඒ වගේම ස්වර ශබ්දයක් නොවේ නම් දාන්න ඕනේ එකක් කියලා හඟවන්න. එතකොට අපි ඇන් දාන්න නැතුව නාමපදයක් අපි දාන්නේ අපි ගත්තොත් එම ප්‍රමාණ දක්වන නාමපද. දැන් this is rice, මේ හාල් නේ, this is sugar, මේ සීනි. ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වා සංඥා නාම. ඒවට දාන්නේ නැහැ. දාන්නේ විශේෂිත කෙනෙක් ආවොත් this is a ප්‍රභාකරන් කියතයි. මේ ප්‍රභාකරන් වරේ. ඒ හැර එහෙම අපි සංඥා නාම වලට ඇන් දාන්නේ නැහැ. අපි ඇන් දාන්නේ නාම පදයක් එකක් කියලා හඟවන්න ශබ්ද කිරීමේ පහසුව සඳහා තමයි ඇන් කියන එක දාන්නේ. මුල් යුගයේ භාෂාව හැදිච්ච මුල් යුගයේ this is a man කිව්වට ස්වර શબ્දයක් එන තැන් වලට one කියලා දැම්මා. This is one apple, this is one ant, this is one umbrella. ඔය one කියන එක තමයි n බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් one කියන්නේ මොකක්ද? ඒක තමයි n ඕනේ. n කියන්නේ මොකකටද? කියන එකට. එන එකක් කියලා හඟවන්න ඔය විදිහට තමයි ඔක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට නාමපදයේ ආරම්භක ශබ්දය බලනවා මිසක් අකුර නෙමෙයි බලන්නේ. මෙතන තියෙනවා වවල් අකුරු a e i o u. මේ a කියන්නේ මේක හඳුන්වන්න දාපු නමක්. මේ e කියන නමක්. ඒකෙන් තමයි මේක හඳුනාගන්නේ. ඒකෙන් ඇති වෙන ශබ්දය වෙන එකක්. a වලින් එන ශබ්දය තමයි a ä. e වලින් a, i වලින් e, o වලින් o, u වලින් u. මෙවැනි શબ્දයක් නාමපදයකින් ආපු පළියට ඇන් දාන්නේ නැහැ. එකක් කියලා හඟවන්න ඕනි නම් විතරක් ඇන් දානවා. එකක් කියලා ඕන නැත්තම් ඇන් දාන්න බෑ. හරි දැන් බලමු. This is an apple. මේ apple ගෙඩියක්. That is an elephant. අර අලියෙක්. That is an orange. අර දොඩම් ගෙඩියක්. That is an umbrella. අර කුඩයක්. That is an ass. අර බූරුවෙක්. This is an enemy. මේ සතුරෙක්. දැන් මෙතන බලන්න මේ විශේෂණ පදයක් තියෙන්නේ. ඒකේ h ලොප් වෙලා මේක තමයි શબ્ද වෙන්නේ. විශේෂණ පදයකට අපි ඇන් දාන්නේ නැහැ. විශේෂණ පදයට නාම පදයක් ආවොත් තනි වචනයක් සිසලකලා විශේෂණ පදින් එන શબ્දය දිහා බලලා තමයි ඇන් දාන්නේ. එහෙනම් this is an honest man. මේ අවංක මිනිහෙක්. That is a university. මෙතන U තිබුණාට university, 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 university කියලා શબ્ද උනේ නැහැ. ඒක වෙන શબ્දයක්. ස්වර શબ્ද වලට වෙනස්. ඒ හින්දා U තිබුණාට that is a university. This is an island. මේක දූපතක්. That is an ant. අර කූඹියෙක්. This is an egg. මේක බිත්තරයක්. He is an artist. ඔහු කලාකරුවෙක්. අපි this thatම කියන්න ඕනේ නැහැ. පුද්ගලයෙක් ගැන කතා කරොත් ඕනම ඒක වචන පිරිමියෙක් he. ඕනම ගෑනු කෙනෙක් she. ඕනම සතෙක් හරි දෙයක් හරි it. එහෙමනම් he is an artist. ඔහු කලාකරුවෙක්. එතකොට it is a cat. ඌ පූසෙක්. that is a car. අර කාර් එකක්. he is a child. ඔහු ළමයෙක්. එතනින් එහාට මගේ කියලා ගත්තොත් මට තියෙනවා නම් I have. ඒතර has have කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. දැනට I කිව්වොත් have කියලා මතක තියාගත්තාම හරි. I have an idea. මට අදහසක් තියෙනවා. I have an umbrella. මට කුඩයක් තියෙනවා. හරි. දැන් ඒතර ඕගලන්ට තේරෙනවා මේක පොඩි දෙයක් වුණාට වරද්ද ගන්න නැතුව මේක හරියටම වාක්‍යයකට යොදන්න ඕනේ. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් මෙතනින් එහා කොටස සාකච්ඡා කරන්න බලාගෙන
හතරවෙනි වීඩියෝ එකෙන් මුණ ගැහෙන බලාගෙන සමුවරගෙන යනවා.